පුතේ මෙතන තිරුක්කුරල් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3-6 සියවස් අතර කාලයේ ලියවී ඇතැයි සැලකෙන දෙමළ උපදේශ කාව්‍ය සංග්‍රහයක්. පැහැදිලිද? එතකොට ගොඩාක් අතීත කාලයක නේද ලියවිලා තියෙන්නේ. එහි කතුවරයා තිරුවල්ලුවර් කියලා පිළිගන්නවා. පරිච්ඡේද 10කින් යුතු මෙම ග්‍රන්ථයේ ඇතුළත් උපදේශ පද්‍ය සංඛ්‍යාව 1330යි. මේවා අහන්නේ නැහැ. නමුත් අහනවා කවුද මේ තිරුක්කුරල් ලිව්වේ වගේ එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. ජාති ආගම් කුල ભેදයකින් තොරව සමස්ත කියන්නේ සියලුම. ඔය සමස්ත එහෙම කියලා ලියන විදිය බලන්න. සමාජයේම යහපැවැත්මට උපදෙස් ලබා දෙන කෘතියක්. චාල්ස් ද සිල්වා මහතා සිරිගීය නමින් තිරුක්කුරල් පරිවර්තනය කරලා තියෙනවා. ඉරිගා ගන්න. චාල්ස් ද සිල්වා මහතා සිරිගීය නමින්. ඊට පස්සේ අපිට මෙතන ඇතුළත් වෙන්නේ ගොරොක්ගොඩ මිසිහාමිගේ තිරුක්කුරල් පරිවර්තනයෙන් උපුටාගත් කවි කීප. නිසිකාලට කෙනෙකුට උදව්වක් වශයෙන් කිසිවක් නොකළ කෙනෙකුට කරන උපකාරය අහසටත් පොළවටත් නොසමයි. බලන්න පුතේ, ඒ කියන්නේ උදව්වක් විදිහෙන් කිසිවක් නොකරපු කෙනෙකුට කරන උපකාරය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුතේ අපි උදව් උපකාර කරන්නේ අපිට උදව් උපකාර කරපු අයටනේ. ඒ වුණාට අපි උදව්වක් විදිහට අපිට කිසිම දෙයක් කරපු නැති කෙනෙකුට කරනවා නම් උපකාරයක් අන්න ඒක පුතේ අහසටත් පොළවටත් නොසමයි. ඒ කියන්නේ අහස කියන්නේ පුතේ සීමාවක් නැහැ, පොළව කියන්නේ සීමාවක් නැහැ, නොසමයි, සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අහසටයි පොළවටයි වැඩිය ගොඩාක් වටිනවා. ඒ කියන්නේ ගොඩාක් ඒ උපකාරය බොහෝ වටිනවා කියන එක හඟවන්න තමයි උපමාවක් විදියට අරන් තියෙන්නේ. අහසයි පොළවයි. පැහැදිලිද? අහසටයි පොළවටයි වැඩිය ගොඩක් ලොකුයි කියන එක තමයි කියන්නේ. ඊළඟ එකේ කියමු බලන්න අපි. නිසි කාලට කෙනෙකුට කළ උපකාර වූනම් එය ඉතා සුළු වූව මහලොවටත් වැඩි විශාලයි. ඔන්න නිසි කාලට දැන් හිතන්න පුතේ, දැන් පහුගිය කාලේ ඔයගොල්ලෝ දන්නවනේ දිට්ඨ සුල්කුණාටු එහෙම ආවනේ. එතකොට එයාලට උදව් ඕනද නැද්ද? ඕන. අන්න නිසි කාල කියන්නේ අපි එයාලට උදව්වක් කරා නම් එයාලට අවශ්‍ය වෙලාවට කරන උපකාරය එය ඉතා සුළුව. ඒ කියන්නේ අපි හිතුවොත් දැන් මොනවත්ම කරගන්න බැරුව පුතේ පාරේ අපි යනකොට අහිංසක සතෙක් හරි නැත්නම් මිනිස්සෙක්ම කියන්නකො වැටලා ඉන්නවා යාට. ඒ වෙලාවේ වෙන කවුරුත්ම පාරේ යන්නෙත් නැහැ. අපිට චූටි උපකාරයක් එයා වතුර ටිකක් කිලොත් වතුර ටික හරි දෙන්න පුළුවන් නම් අන්න ඒක මහා ලෝකෙටත් වැඩි. අපි දැන් ලෝකේ අපි හිතනවානේ මොනවා හරි කියනකොට දැන් අපි කියන්නේ මේ ලෝකෙටත් වැඩිය කියන එක ගත්තාම ලොකු බවක් නේ හඟවන්නේ. එතකොට මේ ලෝකෙටත් වැඩිය ලොකුයි කියලා කියනවා. එහෙනම් දෙවැනි අවස්ථාවේ උපකාරය මොකේද සමාන කරේ? ලෝකෙටත් වැඩිය විශාලයි. ඒ මොන උපකාරද? නිසි කාලට කෙනෙකුට දීපු උපකාරය, කළ උපකාරය. ඊට පස්සේ ඊළඟ එකට යන්. ලබන ඵල නොසිතා කළ උදව්වෙහි හොඳ බව මනින්නට හැකිනම් මහා මුහුදට වැඩි විශාලයි. අපි හර කිව්වේ දැන් ගොඩක් වෙලාවට පුතේ අපි කෙනෙකුට උපකාර කරන්නේ අපිට එයා උපකාර කරයි කියලා අපි හිතනවා. එහෙම වෙනවා. ඒක නෙවෙයි සමහරු කියන්නේ අයියෝ එයාලට අපි කරපු උදව් දැන් මතකනේ. එයි එහෙම කියන්නේ. අපිත් බලාගෙන ඉඳලා තියෙනවා එයා අපිට උදව් කරනකම්. ඒ වුණාට එහෙම නෙමෙයි පුතේ. අපි උදව් කරන්න කියන්නේ ලබන ඵල. ඵල කියන්නේ ප්‍රයෝජන. ලියා ගන්න. ලබන ප්‍රයෝජනයක් ගැන හිතන්නේ නැතුව කළ උදව්වෙහි හොඳ බව. ඒ කියන්නේ කරපු උදව්ව හොඳ නම් මනින්නට හැකි නම් ඒ උදව්ව මෙන්නොත් මහා මුහුදේ වතුර ගැන අපිට කියන්න පුළුවන්ද? නෑ. මහා මුහුදේ ගොඩාක් විශාල වතුර ප්‍රමාණයක් තියෙනවා. අන්න ඊටත් වැඩිය විශාලයි කියලා කියනවා. ඊට පස්සේ නම් ඊළඟ එකට යන් අපි තේරෙනව නේද? හරි. එහෙනම් පළවෙනි එකේදී අහසයි පොළවයි, දෙවෙනි එකේ මහා ලොව, තුන්වෙනි එකේ මහා මුහුද. හරි. ඊළඟ එකට යන් අපි කියමු බලන්න. කෙනෙකුන් කළ ගුණය අමතක වීම නරකයි.
අගුණ කළ විටකදී වහා අමතක වීම යහපත. ඔන්න අපිට දෙන හොඳ උපදෙසක් බලන්නකෝ. කෙනෙකුන් කළ ගුණය කෙනෙක් ගුණයක් කරාම ඒක අමතක කරන එක නම් බොහෝම නරකයිලෝ. හොඳම නැති වැඩල්ලෝ. හැබැයි අගුණ කළ විටකදී වහා අමතක වීම යහපතිය කියන්නේ අපිට කවුරු හරි නරකක් කරොත් ඒ නරක වහාම ඉක්මනින් අමතක කරන එක යහපති කියන්නේ හොඳයි. එතකොට පුතේ අපිට වැඩිපුර මතක තියන්නේ හොඳද නරක? එතකොට පුතේ අපිට වැඩිපුර මතක තියෙන්නේ සමහර වෙලාවට කරපු නරක. කෙනෙක් අතින් ජූඩි නරක යා අපිට මෙහෙම කරානේ. මට මෙහෙම කරා. ඒක මතකයි. හැබැයි යා කරලා ඊට වැඩිය ගොඩාක් හොඳ. ඒක මතක තියෙන එක පුතේ සමහර වෙලාවට ඒක දැන් ගොඩාක් ඔය වයසට ගියාම වුණත් ඉතින් දැන් ඔය වැඩිහිටියොත් කියනවනේ මට මෙහෙම කරා යා. ඒ වගේ කියලා කියනවනේ නේද? එතකොට ඒකයි එතනදි කියන්නේ අපි කරන්න ඕනේ ඒ වගේ දේවල් වහාම අමතක කරන්න ඕන. පැහැදිලි නේද? අර ඊළඟට යම් පුතේ. ගැලවීමට හැකිය විදලුව නමුදු හැම ගුණ කළ ගුණ නොතැකුවොත් නොහැකි වේ ගැලවීම ලැබුම. අපිට කියනවා හැම ගුණ ධර්මයක්ම. ඒ කියන්නේ ගුණ ධර්ම කියන්නේ දැන් අපි හිතුවත් හිතන්නකො වැඩි හිටියන්ට කරු කරන එක. ඒවා අපි කියනවානේ ගුණ ධර්ම කියලා. කෙනෙක් දැක්කහම ආසනෙන් නැගිටින. ඒ කියන්නේ වැඩි හිටියෙක් දැක්කහම නැගිටිනවා. ඔය වගේ අපි උදව් උපකාර කරන ඒවා ගුණ ධර්මනේ. ඒවා කඩ කිරුවොත් ඒ උනාට බේරෙන්න පුළුවන්. දැන් කෙනෙක් එද්දි වැඩි හිටියෙක් එද්දි අපි එයාට ගෞරවයක් විදියට පුටුවෙන් නැගිට්ටේ නැහැ කියලා ඒ කියන්නේ අපිට ඒකෙදි ඒක කඩ කරා කියලා කොහොම හරි ඒක අර ගොඩාක් මේ අපට විනාශයට හේතුවක් වෙන්නේ නැහැ. නමුත් අපි එහෙම කරන්න ඕනේ. නමුත් එහෙ කළ ගුණ නොතකුවොත් නම් කවදාවත් පුතේ ඒකෙන් නම් බේරෙන්න බෑ. ඔය කියන්නේ මිනිස්සු අනේ අපි මෙයාට කොච්චර දේවල් කරාද. නමුත් මේගොල්ලෝ කළ ගුණ අමතක කරා කියලා කියනව නේද? පැහැදිලිද? එහෙනම් අපිට කියන්නේ කොච්චර හරි කමන්නේ අපි කරන්න ඕන හැම වෙලාවෙම පුතේ අපිට කෙනෙක් කරපු චූටි උදව්ව හරි අපිට ඒ කෙලෙහි ගුණේ මතක තියෙන්නම ඕනි. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ පළවෙනි කවියෙන් තියෙනවා මොකද්ද උදව්වක් විදියට අපි කරන උදව්ව මොකකටද සමාන කරන්නේ? ආසටත් පොළොවටත් වැඩිය විශාලයි. දෙවෙනි එකේදී කියන්නේ මහා ලෝකෙටත් වැඩිය විශාලයි. තුන්වෙනි එකේදී මහා මුහුදට වැඩිය. ඊළඟ එක අගුණ කරාම වහාම අමතක කරන්නලු. ඊට පස්සේ කියනවා මොන ගුණ අමතක කරත් කමන්නෑලු. මොනවද අමතක කරන්න හොඳ නැද්ද? කළ ගුණ. එතකොට මේකෙදි පුතේ පළවෙනි කවියේ කියන්නේ උදව්වක් විදියෙන් කරපු එක. ඊට පස්සේ නිසි කලට උදව්ව. ඊට පස්සේ ලබන ඵල නොසිතා. ඊට පස්සේ අනෙක් අය කරපු ගුණ. ඊට පස්සේ කොහොමද මේ ගැලවෙන්න පුළුවන් විදිය. ඒ විදියට අපට ඒ ආකාරයට පුතේ මේකෙන් දෙන උපදෙස් ඔයාට පොඩි උනාට වැදගත්ද නැද්ද? වැදගත් නේද? එතකොට ඔයාට දැන් තේරෙන්න ඕන ඔය කවුද ඔයාට උදව් කරන අය? කවුද උදව් කරන්නේ? අම්මා තාත්තා නෑදෑයෝ ගුරුවරු යාළුවෝ ඔයාට උදව් කරනවා. පැහැදිලි නේද? ඒ හැමෝම ඔයාට උදව් කරනවානේ. එතකොට ඔයාට ඒව මතක තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ඒ වුණාට ඔයා උදව් කරන්න ඕන කාටද? ඔයාට උදව් කරපු අයට විතරද? නෑ. ඔයාට ඕනෑම කෙනෙකුට උදව්වක් ඕන කෙනෙකුට. එතකොට ඔයා හිතන්න ඕන මට උදව් කරේ මගේ අම්මා තාත්තා විතරයි මං කාටවත් උදව් කරන්නේ නෑ. එහෙම හිතන්න හොඳයිද? නෑ. එහෙනම් ඒකෙන් කියන්නේ පුතේ අපි ඕනෑම කෙනෙකුට අපිට පුළුවන් අවස්ථාවේ එයාට උදව් අවස්ථාවේ අපි උදව් කරන්න ඕන. කවුරු හරි අපිට කරපු උදව් ඔක්කොම අපේ හිතේ මතක තියෙන්න ඕන. අගුණ කරපුවාම අපි ඒක අමතක කරන්න ඕන. ඔන්න ඔය ටික තමයි පුතේ මේ අපිට මේ ටිකෙන් උපදෙස් දෙන්නේ. එහෙනම් මට ආපහු කියන්න පුතේ මේ කාගේ කෘතියෙන්ද අපි අරගත්තේ? තිරුක්කුරල්. ඕක කවුද මේක පරිවර්තනය කරලා මෙතනදී මිසිහාමිගේ තිරුක්කුරල් පරිවර්තනයෙන් අපි මේ ටික අරගත්තේ මොකෙන්ද? මිසිහාමිගේ තිරුක්කුරල් පරිවර්තනයෙන්. එතකොට මේක දැන් මේ චාල්ස් ද සිල්වා මහතා සිරිගීය කියලා නමින් මේක පරිවර්තනය කරලා තියෙනවා. හරිද? එතකොට අපි මෙතනදී ගන්නේ තිරුක්කුරල් කියන මිසිහාමිගේ ගොරොක්ගොඩ මිසිහාමිගේ පරිවර්තනය. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ ඔය කොටස ඔතනින් අපි අවසන් කරමු. මේ පාඩමේ ඉතිරි කොටස අරන් අලුත් වීඩියෝ එකකින් එනකල් ඕගොල්ලෝ සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින් ඉන්න.